යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සුද්ධ ජීවීන් ගැන. මේ අපේ ඇසට පෙනෙන්නේ නැති ජීවීන් කොටසක් තමයි සුද්ධ ජීවීන් ලෙස නම් කරන්නේ. අපිට දැන් පියවැසට පැහැදිලිව පෙනෙන සත්තු ඉන්නවනේ. ඒගොල්ලෝ තමයි බූසෝ, බල්ලෝ, නරියෝ, හාවෝ ඒ වගේ සත්තු තමයි අපිට ඒගොල්ලෝ පැහැදිලිව පෙනෙනවනේ. හරි. දැන් ඒගොල්ලෝ සුද්ධ ජීවීන් දැන් අපිට මේ ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ තනි සෛලකින් හෝ සෛල ගොඩකින්. ඒගොල්ලෝ අපිට පියවැස නොපෙනෙන නිසා ආලෝක අණ්වික භාවිතයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. අපිට මේ ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ඒගොල්ලෝ මේ කොහෙද ඉන්නේ? ඒ ගොඩක් සමූහයක් ඉන්න ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය පොල් වතුර නියැදියක්, පොල් වතුර ටිකක්, වීදුරු කදාවක්, වැසුම් පෙත්තක්, ආලෝක අණ්වීක්ෂයක්. පිරිසුදු භාජනයකට පොල් වතුර ටිකක් දාලා දවස් 3ක් විතර ඇල්ලලා තියන්න ඕනි. මේ ඊට පස්සේ ඒ පොල් වතුර ටිකෙන් බින්දුවක් වීදුරු කදාව උඩට දාලා වැසුම් පෙත්තකින් වහන්න ඕනි. මේ ඊට පස්සේ ඒක නිරීක්ෂණය කරන්න තියෙන්නේ ආලෝක අණ්වීක්ෂය බලය යටතේ නිරීක්ෂණය කරන්න තමයි තියෙන්නේ අපිට. එතකොට නිරීක්ෂණය තමයි පොල් වතුරේ පීවැසින් අපිට බලා ගන්න බැරි ජීවීන් සමූහ ගොඩාක් ඉන්න බව. මේ එතකොට එතන ප්‍රධාන ජීවියා තමයි ඊස් ජීවියා. මේ සුද්ධ ජීවීන් හැම පරිසරයකම ඉන්නවා. හරිද යාළුවනේ? වායුගෝලය, ජලය, පස, අපේ දේහ මත, අපේ ජීව තුල, කියන්නේ ඇතුලේ අපිට ජීවිතත් වෙන්න බැරි පරිසර තියෙනවනේ. හිම, දිය, උණු දිය උල්පත්, කාන්තාර, සාගර පතුල ඒ වගේ තැන්වලත් ඒගොල්ලන්ට දිය වෙන්න පුළුවන්. මේ ජීවත් වෙන්න පුළුවන්. මේ එතකොට අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් බැක්ටීරියා, ඇතැම් ඇල්ගි, ඇතැම් දිලීර වර්ග, ඇමීබා, පැරමීසියම් වැනි ප්‍රොටෝසෝවාවන්. හරිද? එතකොට දැන් අපිට විවිධ මේ සුද්ධ ජීවී විශේෂ ඉන්නවනේ. ඒ කට්ටියගේ රූප ටිකක් තමයි මේ දාලා තින්නේ. ඒ ටිකක් නිරීක්ෂණය කරන්න ඕනි. එහෙනම් යාළුවනේ ඔයාලට අද තේරෙන්නේ නැතිනි පාඩම. මේ ඒ මාතෘකාව යටතේ තියෙන ඔක්කොම අපි ඉවර කරා. මේ ඊළඟ දවසේ සුද්ධ ජීවීන් ආහාර මත අයුතු කරන බලපෑම ගැන කතා කරමු.